ඩ්‍රෝන් රෙජිස්ට්‍රේෂන් ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි ඩ්‍රෝන් රෙජිස්ට්‍රේෂන් එකක් කොහොමද කරගන්නේ කියලා. ඒක සම්බන්ධව තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අපි මුලින්ම ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්න යන්න ඕන caa.lk කියන මේ සයිට් එකට. Google එකේ CAA drone registration කියලා මේ විදිහට ටයිප් කළාම අපිට යටින් බලා ගන්න පුළුවන් drones කියලා මේ වගේ ටැබ් එකක්. ඒ ටැබ් එක ඕපන් කළාට පස්සේ ඔයාලට එනවා මේ පිටුව. මේ පිටුවේ ඔයාලට drone සම්බන්ධව තියෙන විස්තර, ඒ වගේම permission ගන්න විදිය, ඕන ඇප්ලිකේෂන් මේ සියල්ලම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව drone සම්බන්ධ නීති, ස්ථාන සම්බන්ධ මැප් එක, ඒ සියල්ලම මේ සයිට් එකේ බලා ගන්න පුළුවන්. අපි මුලින්ම drone එක register කරන්න ඕන application එක ගැන බලමු. අපි manual application කියන එකට ගිහිල්ලා ඒක මේ යටම තියෙන UAS registration කියන application එක තමයි download කරගන්න ඕන. ඒක download කරගත්තට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, address එක, දුරකථන අංකය, ඊමේල් එක, ඒ විස්තර ටික පුරවන්න තියෙන්නේ. දෙවනියට තියෙන කොටසේ තියෙන්නේ අපි කම්පැනියක් විදියට ලියාපදිංචි කරනවා නම් ඒකට අවශ්‍ය විස්තර ටික. මේක තමයි ඔයාලට තියෙන වැදගත්ම විස්තර ටික. C කාණ්ඩයේ යටතේ තියෙන්නේ details of aircraft. ඒ කියන්නේ drone එකේ අවශ්‍ය විස්තර තමයි අපිට මේකේ පුරවන්න තියෙන්නේ. මේකේ මුලින්ම තියෙන CAL approval list කියලා reference number එකක් දාන්න තියෙනවා. අපිට මුලින්ම මේක හොයාගන්න කරන්න පුළුවන් වෙන්නේ අපි Google එකට ගිහිල්ලා CAA approval drone registration list කියලා search කරන්න. මේකේ search කරද්දී ඔයා අගට 2026 මේ යන්නේ ජුනි නම් ජුනි මාසේ කියලා 6 වෙනි මාසේ දාන්න. එතකොට ඔයාට ළඟදිම අප්ඩේට් වුණු list එක බලා ගන්න පුළුවන්. මේ විදිහට search කළාට පස්සේ ඔයාට CAA එකේ approval on drone list එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේකේ ළඟදිම අප්ඩේට් වුණු එක අපි අරගෙන ඒකේ PDF එකක් විදිහට අපිට පෙන්නනවා. ඒක ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ 5 වෙනි මාසේ වෙනකොට අප්ඩේට් වුණු සියලුම drone list එක වැටලා තියෙනවා. එතකොට මගේ drone එක Lito X1. එතකොට Lito X1 එක පොඩ්ඩක් යටට හොයාගෙන ගියාට පස්සේ මේ පහළම තියෙනවා Lito X1 කියලා. ඒකේ අප්‍රේල් 30 තමයි අප්‍රූවල් එක හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඒකේ CAL APT 180 තමයි approved reference number එක වෙන්නේ. ඒක අපි එතකොට අර මුලම දාන තියෙන කොටුයි දාන්න. ඊට පස්සේ manufacturer ගේ name එක විදියට තියෙන්නේ පුරවන්න. ඒක අර විදියට අපි දාන්න ඕන. මෙතනම දාලා තියෙනවා DJI කියලා එක දාන්න. ඊට පස්සේ model එක, serial number එක, maximum take off mass එක, ඒකට 249 gram බර නිසා ඒක දාන්න. ඊට පස්සේ D box එක තියෙන්නේ name of merchant. මෙතන අපි drone එක ගත්තේ කොහෙන්ද? ඒක online shop එකක්ද නැත්නම් local shop එකක්ද කියන එක, ගත්තු දිනය, ඒ විස්තර ටික තමයි ඒකට දාන්න තියෙන්නේ. ඊ විදියට තියෙන්නේ අපි pilot කෙනෙක් දානවා නම් එයාගේ විස්තර ටික තමයි එතන පුරවන්න තියෙන්නේ. එතකොට මේ ටික පුරවලා අස්සන දිනය දාලා ඔයාලට ඊට පස්සේ තමයි තියෙන්නේ අපේ email එකට ගිහිල්ලා drone@ca.lk කියන email address එකට subject එක විදියට දාන drone registration කියලා දාලා ඊට පස්සේ අපි මේකට upload කරන්න ඕන drone එක ගත්ත invoice එක. ඒ කියන්නේ ගත්ත තැනින් දුන්නු invoice එක. ඊට පස්සේ register කරන කෙනාගේ ID copy එකක්, පුරවපු application එක. මේ ටික මේ තියෙන email එකට email කරන්න තමයි තියෙන්නේ. drone එක register වුණාට පස්සේ මෙන්න මේ වගේ email එකක් ඔයාලට ලැබෙනවා. ඒකේ ඔයාලගේ drone එක register කරපු අංකය ලැබිලා තියෙනවා. වැඩ කරන දවස් 5ක් වගේ ඔයාලට මේක register වෙන්න යනවා. මොනවා හරි ප්‍රශ්නයක් නිසා registration email එක ලැබෙන ප්‍රමාද වෙනවා නම් මේ තියෙන number එකට කතා කරලා ඔයාලට පුළුවන් අපේ email address එක විස්තර ටික දුන්නට පස්සේ දැනගන්න මොකද්ද අපේ තියෙන ප්‍රශ්නයක් තියෙද drone එකේ registration එකට, නැත්නම් මොනවා හරි වෙන යම් ප්‍රශ්නයක් තියෙනවද ඒ විස්තර ටික මෙයාලගෙන් දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එයාලා කියන විදිහට වැඩ කරන දවස් 5ක් බලලා තමයි අපි මේ නම්බර එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න වෙන්නේ. ඊට පස්සේ අපි බලමු අපි drone එකක් විකුණා කියලා හිතමුකෝ. ඒ විකුණපු drone එක වෙන කෙනෙකුට transfer කිරීමක් හෝ නැත්නම් අලුතෙන් register කිරීමක් කරන්නේ කොහොමද කියලා. ඒකටත් manual application වලම තියෙනවා transfer or deregistration කියලා application එකක්. ඒකට ගියාට පස්සේ ඒ application එකේ මුලින්ම තියෙනවා transfer of ownership එක transfer කරන්නද නැත්නම් deregistration කරන්නද කියලා අහලා. transfer කරද්දී අපේ තියෙන අංකයම අලුත් අයිතිකරුට transfer වෙනවා. deregistration කරොතින් අලුත් අංකයක් විදියට ඒ drone එක register වෙනවා. මේකෙදි මුලින්ම අර විදියටම
මුලින්ම දාන්න ඕන දැනට ඩ්‍රෝන් එක රෙජිස්ටර් කෙනා නම, ID නම්බර් එක, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, ඊමේල් එක, දුරකථන අංක, අස්සන, දිනය දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ විස්තර ටික අර විදියටම දාලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. පාර්ට් A කියන කොටසට ඩ්‍රෝන් එක ගන්න කෙනාගේ විස්තර ටික අර විදියටම දාලා ඊට පස්සේ ඊමේල්, ටෙලිෆෝන් නම්බර්, අත්සන, දිනය දාන්න තියෙන්නේ. ඩීරෙජිස්ට්‍රේෂන් එකක් විදියට යනවා නම් ඒකේ ඩීරෙජිස්ට්‍රේෂන් කරන්න හේතුව මේකේ දාන්න කියලා එයාලා කියලා තියෙනවා. ඊට පස්සේ පාර්ට් C එක අපි පුරවන්න ඕනේ. ඒක ඔෆිෂියල් ඔන්ලි කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මේ විස්තර ටිකත් අපි පුරවලා ඉවර වෙලා ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්න ඕන කෙනාගේ ID කොපියකුත් එක්ක අර අපි කලින්ම ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්න යවපු ඊමේල් ඇඩ්‍රස් එකටම ඊමේල් කරන එක තමයි තියෙන්නේ. එතකොට ඒත් ඒ වගේම වැඩ කරන දවස් 5ක් වගේ ඇතුළත එයාලා මේක ට්‍රාන්ස්ෆර් එක මාරු කරලා අලුත් කෙනාගේ නමට ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ ඊමේල් එකකින් දෙන්නටම දැනුවත් කරනවා. එහෙම මොනවා හරි ප්‍රමාදයක් තියෙනවා නම් අර කලින් අපි දාපු නම්බර් එකටම කතා කරලා ට්‍රාන්ස්ෆර් එකේ තත්ත්වය ගැන මොනවා හරි අඩුපාඩුවක් තියෙද ඒ විස්තර ටික දැනගන්න පුළුවන්. ඊළඟට මේ මැනුවල් ඇප්ලිකේෂන් වලම අපිට තියෙනවා අප්‍රූවල් ගන්න මැනුවල් ඇප්ලිකේෂන් එකක්. අපිට ඕනනම් පුළුවන් මැනුවල් විදියට මේ ඇප්ලිකේෂන් එක අරගෙන පුරවලා ඉවර වෙලා එයාලට ඊමේල් කරලා අප්‍රූවල් එක ගන්න. ඩ්‍රෝන් අප්‍රූවල් එකක් අපිට උවමනා වෙන්නේ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න යද්දි ඒ අවශ්‍ය අවසරය ගන්න. ඊළඟට මේ තියෙන ඔන්ලයින් ඩ්‍රෝන් අප්‍රූවල් සිස්ටම් එක හරහා පුළුවන් අපිට ඩ්‍රෝන් එකකට ඔන්ලයින් ෆ්ලයිට් අප්‍රූවල් එක ඉල්ලන්න. ඒකෙදි මේක යටටම අපිට ගියාම පුළුවන් view drone zone map කියන එකෙන් බලා ගන්න පුළුවන් ලංකාවේ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න කොහොමද බැරි ප්‍රදේශ මොන වගේ ප්‍රදේශද අපිට පුළුවන් කියලා ඒ ගැන පොඩි විස්තරයක් දල වශයෙන් බලා ගන්න පුළුවන්. ඒකෙදි එයාපෝට් සීමාවල්, පුරාවිද්‍යා සීමාවල් මොනවා හරි ප්‍රශ්නයක් නිසා ඒ ප්‍රදේශ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න අවසර දෙන්නේ නැද්ද? ඊට අමතරව ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන් උස සීමාවල් ඒ සියල්ල ගැන මේ තියෙන මැප් එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන් අපිට දල අදහසක් ගන්න පුළුවන් අපිට මොන ප්‍රදේශවලද අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන් කියන දේ ගැන දැනගන්න. ඒ මැප් එකේ මුළු ලංකාවම අප්ඩේට් වෙන විදියට කොහෙද මොන ප්‍රදේශද කියලා ඔක්කොම පුරාවිද්‍යා ප්‍රදේශ ඇතුළු සියලු දේ අප්ඩේට් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඇප්ලිකේෂන් එක පුරවන්න මේ තියෙන විදියට skip application form කියන ටැබ් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට sign in කියලා එනවා. මේකේ අපි මුලින්ම යට තියෙන create account කියන එකට ගිහිල්ලා account එකක් create කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපේ username password දීලා අපිට පුළුවන් මේකට log වෙන්න. ඒ log වුණාට පස්සේ මේ විදියට තමයි අපිට පෙන්වන්නේ online form එක. ඒකේ අපිට මුලින්ම owner pilot information කියලා තියෙනවා. ඒකෙදිත් අර වගේම අපේ ID නම්බර් එක, නම, ඇඩ්‍රස් එක, ඒ විස්තර ටික තමයි පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් දාන්න තියෙනවා, contact number, emergency WhatsApp number, තමන් නගරය වගේ ඒ තියෙන දාන්න තියෙන විස්තර ඔක්කොම දාලා පයිලට් කෙනෙක් අනද ඉන්නවා නම් එයාගේ විස්තර ඒ ඔක්කොම විස්තර දාලා ID එකේ කොපි එකකුත් අප්ලෝඩ් කරලා next කියන බටන් එක ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ drone at purpose කියන මේ මෙනු එකට එනවා. ඒකෙදි drone එක අපි non registered කියලා විස්තර ටික තමයි පුරවන්න තියෙන්නේ. drone එකේ brand එක, model එක, ඊට අමතරව මෙතන තියෙන list එකේ නැති model එක drone එකක් නම් අපේ තියෙන්නේ. ඒ drone එකේ විස්තර, serial number, ඒ විස්තර ටික තමයි මේකේ පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ එන්නේ operation type එක, flying purpose එක, ඒ සියලු විස්තර ටික පුරවන්න තමයි ඊළඟට එන්නේ. ඒකේ ඔප්ෂන් විදියට දාන්න පුළුවන් විදියට තෝරගන්න පුළුවන් විදියට එයාලා දීලා තියෙනවා. ඊට අමතරව ලොකේෂන් එක විදියට එයාලා උදාහරණයක් විදියට දාලා තියෙනවා. අපිට ඒ විදියට අපි ඊළඟ ලොකේෂන් එක ටයිප් කරන්න පුළුවන්. ඒක අපි කැමති නගරයක් හෝ දේ දාන්න පුළුවන්. ඊට පස්සේ date from කියලා තියෙනවා, date to කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට කවද ඉඳන් කවදටද permission ඕන කියන්නේ දින ටික තෝරන්න එයාලා කැලෙන්ඩර් එකක් දීලා තියෙනවා. ඒකෙන් අපිට අවශ්‍ය දින දෙක තෝරන්න පුළුවන්. ඊට අමතරව වේලාව දාන්න ඕන. වේලාව සම්මත වේලාවෙන් ඒ මොන වෙලාවෙ ඉඳන් මොන වෙලාවටද ඕන කියන එක අපි පුරවලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ next කියලා
ඩොකියුමන්ට් කියන සෙක්ෂන් එකට යනවා. මේ ටික සම්පූර්ණ කළාට පස්සේ යන්නේ ඩොකියුමන්ට්ස් කියන ටැබ් එකට. ඒ ටැබ් එකේදී අපිට තියෙන්නේ අපි පර්මිෂන් ඉල්ලන තැන මොනවා හෝ ප්‍රයිවට් ස්ථානයක් හෝ මොකක් හෝ ආයතනයක් නම් එතනින් no objection letter එකක් හෝ ඒ අවශ්‍ය ලියකියවිලි තමයි ඒකේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේ ටික ඔක්කොම පුරවලා ඉවර වෙලා සබ්මිට් කරාට පස්සේ ඊට පස්සේ අපිට මේල් එකක් එවනවා ඒක ආරක්ෂක අමාත්‍යාංශයට සිකියුරිටි ක්ලියරන්ස් වලට යවන්න. ඒ මේල් ටික විස්තර ටික තමයි මේ තියෙන්නේ. ඒ විදියට සිකියුරිටි ක්ලියරන්ස් ඒ ටික ඔක්කොම සම්පූර්ණ වුණාට පස්සේ අපේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් එයාලා එවනවා ඒකේ අඩුපාඩුව සම්පූර්ණ කරන්න කියලා. මං ලිටෝ X1 එකට පර්මිෂන් ඉල්ලද්දි එයාලා මට එවලා තිබුණා මට third party liability insurance එකක් කරන්න ඕන කියලා. මොකද ලිටෝ X1 එකේ MOTM එක 350ක් වගේ යනවා කියලා 250ට වැඩි කියලා. ඒක නිසා මට third party liability insurance එකක් දාන්න උනා. ඒ ටික දාලා ඊට පස්සේ අදාළ ડોකියුමන්ට් යවුවට පස්සේ permission එකට අදාළව සල්ලි ගෙවන්න පුළුවන් voucher එක ඒ විස්තර ටික අපිට එවනවා. ඊට පස්සේ එයාලා ඒකට payment කරන්න පුළුවන් gateway එකත් mail එකකින් එවනවා. ඒකට ඊට පස්සේ තියෙන්නේ අපිට දෙන invoice එකේ ID එක දාලා ගිහිල්ලා සල්ලි ගෙවලා ඒ permission එකට මුදල් ගෙවන්න පුළුවන්. ඒක ගෙවලා ඊට පස්සේ අවශ්‍ය මුදල් ගෙවීම කරපු රිසිට් ටික ඊමේල් කරාට පස්සේ ආයෙත් පිට පර්මිෂන් එක හම්බ වෙනවා. ඊට වැදගත් දෙයක් තියෙනවා. අපි ඩ්‍රෝන් එකක් අරගෙන පර්මිෂන් එකත් එක්කම රෙජිස්ට්‍රේෂන් එකට යනවා නම් මේ විදිහට කරන්න පුළුවන්. සමහර තැන්වල මම වීඩියෝ වල දැක්ක මේ විදිහට රෙජිස්ටර් කරන්න කියලා මේ ක්‍රමය කියනවා. හැබැයි මේක කරාට පස්සේ සමහර වෙලාවට සිකියුරිටි ක්ලියරන්ස් වලට ගියාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කෝල් එක දීලා අහනවා එයාලා මේක පර්මිෂන් එක දාලා තියෙන ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරන්නද නැත්නම් ඇත්තටම පර්මිෂන් එකක් ඕනද කියලා. ඒක නිසා හොඳම දේ තමයි මැනුවල් ඇප්ලිකේෂන් එකකින් රෙජිස්ට්‍රේෂන් එක කරගෙන පර්මිෂන් එක මේ ප්ලැට්ෆෝම් එක හරහා යන එක. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් දැනගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් ගොඩාක් ස්තුතියි.